හරි. හරි කොහොමද? එතකොට මේ 2027 ආරම්භක සම්මන්ත්‍රණේ පටන් ගන්න යන්නේ. හරි. හරි. එතකොට මේ අද පොඩ්ඩක් කට්ටිය සහභාගී වෙන්න සහ මේ අපිට ප්‍රචාරණේ දෙන්න කොට බැරිුණා මේ මොකද භෞතික පන්ති මේ දවස්වල පටන්ගෙන තියෙන්නේ. හරිද? හරි. කොහොමද අපි දැන් අද ඔන්ලයින් පන්ති ඔන්ලයින් මාධ්‍යයෙන් කරන පන්තිය අද ඉඳන් පටන් ගන්නවා පුතේ. හරි. හරි. එතකොට ඔයාලා විෂයක් තෝරාගෙන තියෙනවා මේ වෙද්දි. ඒ කියන්නේ ඔයාලා මේ වෙද්දි O level කරලා ඒ කියන්නේ A level වලට යන්න A level කරන්න බලාපොරොත්තු මේ වෙද්දි උසස් පෙළ තියෙන විෂය ධාරාවලින් එක විෂයක් ඒ කියන්නේ තාක්ෂණ වේදේ කියන විෂයේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව මේ වෙද්දි ඔයාලා තෝරාගෙන ඉන්නවා. හරිද? එතකොට ඔයාලා A level විභාගේ කියන්නේ කවද්ද? 2027 අවුරුද්දේ 2027 අවුරුද්දේ තමයි ඔයාලා A level විභාගෙට මූණ දෙන්න පුතේ. හරිද? A level විභාගෙට මූණ දෙන්න. හරි. හරි. මම මේ ටෙක්නොලොජි ගැන කියන්න කලින් හරිද? මෙන්න මේ ටෙක්නොලොජි එක ගැන කියන්න කලින් මම ඔයාලට චුට්ටක් උසස් පෙළ විභාගය ගැන කියලා හරිද? උසස් පෙළ විභාගය ගැන කියලා පටන් ගන්නම්. හරිද පුතේ? එතකොට ඔයාලා දන්නවද ලංකාවේ තියෙන තරගකාරීත්ව විභාගය මොකක්ද කියලා? හරිද? ලංකාවේ තියෙන තරගකාරීත්ව විභාගය මොකක්ද කියලා ඔයාලා දන්නවද? ශිෂ්‍යත්ව විභාගය නෑ. ඔයාලගේ O level විභාගෙද නෑ. O level විභාගේ සාමාන්‍ය බෞද්ධරයක් පාස් කරනවා. O level කියන්නේ දෙ තරගකාරී විභාගයක් නෙමෙයි. O level කියලා කියන්නේ කඩයිම් විභාගයක්. හරිද? O level කියලා කියන්නේ කඩයිම් විභාගයක්. නැතුව ඒක තරගකාරී විභාගයක් නෙමෙයි. එහෙනම් කැම්පස් වල තියෙන විභාග නෑ. කැම්පස් වල තියෙන විභාග අමාරු නෑ පුතේ. කැම්පස් වල ඉංග්‍රීසි පුළුවන් නම් ඒ කියන්නේ කඩ පුළුවන් නම් විභාග කොට දාන්න පුළුවන්. ලංකාවේ තියෙන අමාරුම විභාගය සහ තරගකාරී විභාගය තමයි පුතේ A level කියලා කියන්නේ. අපොස උසස් පෙළ කියලා කියන්නේ ලංකාවේ තියෙන අමාරුම විභාගය නැත්නම් තරගකාරී විභාගය විදිහට තමයි මම දකින්නේ. හරිද? හරි. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? පුතේ ලංකාවේ උසස් පෙළ විභාගෙට සාමාන්‍යයෙන් 2,50,000ක් හරිද? 2,50,000ක් විතර උසස් පෙළ විභාගයට මූණ දෙනවා. හරිද? උසස් පෙළ විභාගෙට 2,50,000ක් විතර මූණ දෙනවා. ඒකේ පුතේ පාස් වෙනවා 1,80,000ක් විතර. හරිද? කීයක්ද? 1,80,000ක් විතර. මෙන්න මේ 2,50,000න් 1,80,000ක් විතර ඔයාලගේ පාස් වෙනවා A level විභාග. මේ හැම ස්ට්‍රීම් එකක්. හරිද? සයන්ස් මැත්ස් ටෙක්නොලොජි ආර්ට් කොමර්ස් කියන හැම ස්ට්‍රීම් එකකම 2,50,000ක් විතර ලියනවා. ඒ ලියලා 1,80,000ක් විතර S3ක් අරන් ගන්න. S3ක් අරන් ගනි පාස් වෙනවා. හරිද? හරි. දැන් මම ඔයාලට කියන්නම් මේක ලංකාවේ තරගකාරීත්ව විභාගය වෙන්න හේතුව මොකක්ද කියලා. හරිද? උසස් පෙළ කියන විභාගය. හරිද? ලංකාවේ තරගකාරීත්ව විභාගය වෙන්න හේතුව තමයි පුතේ ඔයාලා අහලා ඇති S3 ගත්තට කැම්පස් යන්න බෑ කියලා. ඔව් ඇත්ත. S3 ගත්තොත් කැම්පස් යන්න බෑ. මෙන්න මේ පාස් වෙන 1,80,000 ඉන්නවා නේද? මෙන්න මේ පාස් වෙන 1,80,000යි පුතේ කැම්පස් එකකට ගන්නේ 40,000යි. කැම්පස් එකට ගන්නේ 40,000යි. ඔය 40,000 කියලා කියන්නේ පුතේ ඉංජිනේරින්, මෙඩිසින්, ඉංජිනේරින් ටෙක්නොලොජි, බයෝ සිස්ටම් ටෙක්නොලොජි, ආර්ට්, කොමර්ස් ඔය ඔක්කොම. හරිද? ඔය ඔක්කොම 40,000ක විතර ප්‍රමාණයක් තමයි පුතේ ගන්නේ මොනවටද? කැම්පස් වලට. එතකොට පුතේ 1,40,000 මොකද වෙන්නේ? 1,40,000කට කැම්පස් යන්නේ හැකියාව නැතුව යනවා. හරිද? 40,000ක් විතරයි කැම්පස් යන්නේ. ඒකයි මේක ලංකාවේ තියෙන තරගකාරීව විභාගයේ බවට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ 40,000 ඇතුළට ඔයා ආවොත් තමයි ඔයාට ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට S3 ආරම් පුළුවන්ද කැම්පස් යන්න? S3 අරගෙන ඔයාට කැම්පස් යන්න පුළුවන්ද? බෑ. ලංකාවේ තියෙන ඉහළම රිසල්ට් ටික තමයි මේ කැම්පස් වලට ගන්න. හරිද? ලංකාවේ තියෙන ඉහළම රිසල්ට් ටික. ඉහළම රිසල්ට් ටික තමයි කැම්පස් වලට ගන්න. හරිද? ඒ කියන්නේ A level වලින් ඉහළම රිසල්ට් ගන්න වැඩ ටික තමයි කැම්පස් වලට ගන්න. හරිද? ඒ වැඩ මෙන්න මේ 40,000 ඇතුළට එන්නේ අන්න ඒ වැඩ පිරිස තමයි. හරිද? එතකොට S3 ගත්තට විභාගේ පාස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට කැම්පස් යන්න බෑ. හරිද? එතකොට ඒකයි
ඉස්සෙල්ලාම මේ වලට වහින්න කලින් වලේ ගැඹුරු දැනගෙන ඉන්න බෑ. හරිද? ගැඹුර තමයි මම මේ පොඩ්ඩක් කියලා දුන්නේ. හරිද? එතකොට ඔයාලට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. හරිද? එතකොට අර කියනවානේ මේ සාමාන්‍ය ශිෂ්‍යත්වයේ ළමයින්ගේ විභාගයේ O level ගුරුවරුන්ගේ විභාගයේ A level තමයි කරන ළමයින්ගේ විභාගය වෙන්නේ. හරිද? ශිෂ්‍යත්වයේ අම්මලා sorry ශිෂ්‍යත්වයේ අම්මලාගේ මේ ළමයින්ගේ විභාගයේ මේ අම්මලාගේ විභාගය. හරිද? ශිෂ්‍යත්වයේ අම්මලාගේ විභාගයේ O level ගුරුවරුන්ගේ විභාගයේ A level ළමයින්ගේ විභාගය. හරිද? එතකොට ඔයාලගේ ඉෆෙක්ට් එක දාලා ඔයාලගේ full මහන්සිය දාලා ඔයාලම හිතලා ඔයාලම කරලා තමයි මෙන්න මේ 40000 ඇතුළට එන්න ඕනේ. හරිද? මෙන්න මේ 40000 ඇතුළට. හරිද? එතකොට ඔයා විභාගේ පාස් වුණාට මදි. ඔයා ඉහළින්ම ආසුණු තමයි මෙන්න මේ 40000 ඇතුළට එන්න පුළුවන් පොදේ. හරිද? හරි. එතකොට මම මේකේ ගැඹුර ඔයාලට කියලා තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. හරිද? තේරුණාද පැහැදිලිද? හරි. එතකොට A level කියලා කියන්නේ ඕක. A level පුතේ වැඩ නොකර කොට යන්න බෑ. හරිද? ඔයාලා අර O level මාසෙකට කලින් පාඩම් කරලා O level ලිව්වා වගේ මේක එහෙම කරන්න බෑ. මේක කරන්න පුතේ අනිවාර්යයෙන්ම මුලින් ඉඳන් වැඩ කරන්න ඕන. මුලින් ඉඳන්ම පන්ති පටන් ගත්ත දවසේ ඉඳන්ම ඔයා වැඩ කරොත් තමයි ඔයාට ලේසියෙන්ම හරි මහන්සි වෙන්න දෙයක් නෑ. ඔයා එදා දෙන ටික එදා පාඩම් කරලා ඒ සතිය දෙන ටික ඒ සතිය කරලා වැඩ ටික නීට් එකට කරගෙන ගියොත් ඔයාලට මහන්සි වෙනවා කියලා වෙන ඉෆෙක්ට් එකක් දෙන්න ඕනේ නැහැ. හරිද? එතකොට ඒ කරන වැඩේ නිසියාකාරව පිළිවෙලට කළොත් ඔයාලට මුදේ අනිවාර්යයෙන්ම කැම්පස් යන්න පුළුවන්. හරිද? අපිත් එහෙම තමයි කැම්පස් ගියේ. හරිද? එතකොට අපි කැම්පස් ගියපු ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ක්‍රමවේද සියල්ල ඔයාලට කියලා දෙනවා. ඒ කැම්පස් එකකට යන පාර ඔයාලට පෙන්නනවා. හරිද පුතේ? හරි. එතකොට ඒ ලෙවල් වල ගැඹුර ඔන්න ඕකයි. හරි. එතකොට අපි අපේ විෂයට යන්න දැන් ඔයාලා මොකක් හරි කියනකොට ජෛව පද්ධති තාක්ෂණ වේදේ නැත්නම් බයෝසිස්ටම් ටෙක්නොලොජි PhD කියන විෂය ඔයාලා තෝරගෙන තියෙනවා. ඒ ලෙවල් වලට කරන්න. හරි. එතකොට පුතේ ලංකාවේ ප්‍රධාන විෂය ධාරාවන් කීපයක් තියෙනවා. හරිද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. එතකොට ඔයාලට මේ පේන්නේ ලංකාවේ තියෙන විෂය ධාරාව. මේ කියන්නේ උසස් පෙළ විභාගයට ඔයාලට කරන්න පුළුවන් විෂය ධාරාව. තියෙනවා නේද? විද්‍යා විෂය ධාරාව, ගණිත විෂය ධාරාව, තාක්ෂණ විෂය ධාරාව, කලා විෂය ධාරාව, වාණිජ්‍ය විෂය ධාරාව සහ පොදු විෂය ධාරාව කියලා එකක් තියෙනවා. හරිද? ওই විෂය ධාරාව වලින් අපි දැන් තාක්ෂණ වේදය ගැන මෙතන කතා කරන්නේ. තාක්ෂණ වේදය ජෛව පද්ධති තාක්ෂණ වේදය ගැන තමයි අපි කතා කරන්නේ. හරිද? ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන විෂය ධාරාව ගැන තමයි අපි කතා කරන්නේ මෙතන. හරිද? එතකොට මේ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියලා කියන්නේ හරිද? සාමාන්‍ය දුෂ්කර්මාන්තයේ ආහාර කර්මාන්තයේ ආහාර නිෂ්පාදනය වගේ දේවල් වලට ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න. හරිද? පුතේ ඔයාලා මේ දැන් අපේ රටේ ගොවියෝ සාමාන්‍ය කුඹුරට බහැලා දේවල් කරාට හරිද? මේ පිට රටවල් ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, යුරෝපා රටවල් වල ගොවියෝ කුඹුරට යන්නේ නැහැ. එයාලා ෆෝන් එක අරගෙන එයාලා ෆෝන් එකෙන් බලනවා ඒ ගහට ඕන තෙතමන තත්ත්වය තියෙනවද කියලා එයාලා ෆෝන් එකෙන් බලනවා. හරිද? ඒ ගහට කොච්චර පෝෂක ඕනද කියලා එයාලා ෆෝන් එකෙන් බලනවා. ඒ ටෙක්නොලොජි එක පුතේ. හරිද? ඒ ටෙක්නොලොජි එක. ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තමයි එයාලා කෘෂිකාර්යයක කටයුතු කරන්නේ. ඩ්‍රෝන් වලින් තමයි එයාලා පොහොර දාන්නේ. හරිද? එතකොට ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා පුතේ. හරි. හිතන්න බලන්න අපි චොකලට් නිෂ්පාදනය ගත්තොත් දැන් චොකලට් එහෙම හදන්නේ කොකෝවා වලනේ පුතේ. දැන් කොකෝවා දාපු ගමන් අනිත් පැත්තෙන් ඒක මේ චොකලට් නිෂ්පාදනය වෙලා පැකින් වෙලා ඔක්කොම වෙලා එනවා. කිසිම අර මේ මිනිස්ත්‍රමේ ආවම තාක්ෂණය පාවිච්චි කරලා මේ දේවල් වෙලා එනවා. ආහාර කර්මාන්තයේ දේවල් ගත්තොත්. ඒ මොකද ටෙක්නොලොජි එක පුතේ. හරිද? මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තමයි මේ දේවල් කරන්නේ. හරිද? එතකොට අපි ඔය ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න එක. ආහාර කර්මාන්තයේ, කෘෂි කර්මාන්තයේ ඔන්න ඔයගේ දේවල් වලදී ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක තමයි මේ බයෝසිස්ටම් ටෙක්නොලොජි කියලා අපි කියන්නේ. හරිද? එතකොට ඔයාලා දන්නවා ඇතිනේ දැන් අපි යුග ගණනාවක් පහු කරගෙන මිනිස්සු ඇවිල්ලා තියෙනවා. හරිද? එඬේර යුගය, ඊට පස්සේ කාර්මික යුගය, දඩයන් යුගය ඔන්න ඔය යුග ගණනාවක් පහු කරලා මිනිසා කියන ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපි ඉන්නේ මොන යුගයේද කියලා ඔයාලා දන්නවද? මොන යුගයේ ඉන්නේ කියලා දන්නවද? අපි දැන් ඉන්නේ පුතේ තාක්ෂණික යුගයේ. මේ ඉන්නේ තාක්ෂණික යුගයේ. ඔයාලා කතා කරන්නේ මොනවද? AI, software,
ඊට පස්සේ තාම මොනවද මේ ඉන්ටර්නෙට් ඔය දේවල් ගැන ඔයාලා නිතරම කතා කරන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ෆෝන් එකක් නැති වුණත් දැන් ඉන්න බැරි තරමට පත් කරනවා. ඇයි? මේ තාක්ෂණික යුගය. මේක ටෙක්නොලොජිකල් එරා එකක් කියලා කියනවා. මේක තාක්ෂණික යුගයක්. හරිද? ඒතකොට තාක්ෂණික යුගයක පුතේ තාක්ෂණයත් එක්ක තමයි දේවල් යන්නේ. එතකොට ඔයාලා හරි විෂය ධාරාවක් තෝරාගෙන තියෙනවා තාක්ෂණික යුගයට ගැලපෙන තාක්ෂණයත් එක්ක යන්න. හරිද? එතකොට ජෛවපද්ධති තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව ඔයාලට ලෝකෙ ඉස්සරහට යන්න මාරම සපෝට් එකක් වෙනවා. මොකද මේ තාක්ෂණික යුගයක ඉන්න නිසා. හරිද? එතකොට පුතේ මේ විෂය ධාරාව ගැන මම පොඩ්ඩක් කියන්න. හරිද? ඔයාලා මොනවද අදාරන්න ඕනේ කියලා. හරිද? එතකොට පුතේ තාක්ෂණ වේදේ විෂය ධාරාව ගත්තොත් ප්‍රධාන වශයෙන් විෂය කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් BST අනිත් එක ET. ET සහ BST. හරිද? ඒතකොට ඔයාලා ඇවිල්ලා තියෙන මොනව කරන්නද? BST කරන්න. හරිද? ET කරත් BST කරත් එයාලා කරන්න ඕනේ අනිවාර්ය විෂය මොකක්ද? SFT. SFT විෂය අනිවාර්යයි. ඔයාලට SFT කියන විෂය අනිවාර්යෙන් කරන්න ඕනේ. ET කරන කෙනෙක් වුණත් BST කරන කෙනෙක්. දැන් ඔයාලා BST නේ. ඒතකොට BST කරන අය විදිහට ඔයාලා SFT කියන විෂය අනිවාර්යයෙන්ම කළ යුතුයි. හරිද? ඊට පස්සේ පුතේ ඔයාලට තුන්වෙනි විෂය විදිහට විෂයන් 10ක් තියෙනවා. ඒ විෂයන් 10න් ඔයාලට එකක් තෝරගෙන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොනවද තියෙන විෂයන්? නිකමට බලමු මොනවද තියෙන විෂයන් කියලා. තියෙනවා පුතේ ඇග්‍රි තියෙනවා, ICT තියෙනවා, ඉකෝන් තියෙනවා, බිස්නස් ස්ටඩීස් තියෙනවා, accounting තියෙනවා, තව ජියෝග්‍රැෆි තියෙනවා, මීඩියා තියෙනවා, මැත්ස් තියෙනවා. හරිද? ඔන්න ඔය විෂයන් 10ක් තියෙනවා. ඔයාලා මේ විෂයන් 10න් ඕන එකක් තෝරගෙන කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕනේ SFT, ඊළඟට කරන්න ඕනේ BST, ඊළඟට අර විෂයන් 10ක් තියෙනවා. ඔයාලා මේ විෂයන් 10න් එකක් තෝරගෙන කිරීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට ඔයාලා එක කරනවා නම් එක කරන්න පුළුවන්. ICT කරනවා නම් ICT කරන්න පුළුවන්, maths කරනවා නම් maths කරන්න පුළුවන්, econ කරනවා නම් econ කරන්න පුළුවන්, accounting කරනවා නම් accounting කරන්න පුළුවන්. හරිද? ඔයාලා කැමති එකක් තෝරගෙන කිරීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට විෂය ධාරාවේ විෂය සංකලනය ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. හරිද? හරි. එතකොට සාමාන්‍ය උසස් පෙළ කරන කෙනෙක්ගේ මූලික දෙයක් තමයි කැම්පස් යනවා කියන්නේ. හරිද? අපි ටෙක්නොලොජි කරලා අපි මූලික අරමුණේ කැම්පස් එකකට ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්නේ. හරිද? කැම්පස් වල රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්නේ. මම කියවනේ ලංකාවේ කැම්පස් වලට ගන්නේ ලංකාවේ ඉහළම රිසර්ච් තියෙන කට්ටිය කියලා A level වලට හරි O level දාලා නැහැ. A level තමයි. හරි. එතකොට මෙන්න මේ විෂයන් තුනට ඔයාලා ඉහළම රිසර්ච් ගත්තොත් ඔයාලට ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යෑමේ හැකියාව තියෙනවා. හරිද? හරිද? මේ ටෙක්නොලොජි විෂයේ මේ විශ්වවිද්‍යාලයකට යෑමේ හැකියාව ගත්තොත් හරිද? සාමාන්‍යයෙන් කට්ටිය කියන ආර්ට් කරොත් කොමර්ස් කරොත් ඒ තුන ගත්තත් යන්න බෑ. ඔන්න ඔය වගේ කියනවා. හැබැයි ටෙක්නොලොජි කරොත් පොතේ ඔයාලා අනිවාර්යයෙන් ඒ තුනක් ගත යුතු දෙන්නේ නැහැ. කැම්පස් යන්න. හැබැයි ඒ තුනක් ගන්න ඕනේ. ඒ තුනක් ගන්න ඕනේ අනිවාර්යයෙන් ඒ තුනක් ගන්න ඕනේ. හැබැයි ඒ තුනක් ගත්තේ නැහැ කියලා කැම්පස් යන්න බැරි කමක් නැහැ. හරිද? සාමාන්‍යයෙන් B2යි B3ටත් ඔයාලට කැම්පස් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් B1යි C2ටත් කැම්පස් යන්න පුළුවන්. B2යි C1ට කැම්පස් යන්න පුළුවන්. ඔන්න ඔයගේ රිසර්ච් තිබ්බොත් ඔයාලට අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න හැකියාව තියෙනවා. ඒ තුන අනිවාර්යයෙන් නෙමෙයි. හැබැයි ඒ තුනක් ගන්න ඕනේ නේද? මම ඒ තුනක් ගන්න තමයි ඔයාලට පාර වෙන්නන්නේ. හැබැයි ඒ තුන නැතත් මම ඔයාලට කියන්නේ කැම්පස් එකකට යන්න පුළුවන් කියන්නේ. හැබැයි ඔයාලට ඒ තුන ගන්න පාර තමයි අපි පෙන්නලා දෙන්නේ. හරිද? ඒ තුන ගන්න පාර තමයි අපි පෙන්නලා දෙන්නේ. හැබැයි මෙන්න මේ වගේ රිසර්ච් තිබ්බත් ඔයාලට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ හැකියාව තාක්ෂණික විෂය ධාරාවෙන් තියෙනවා. හැබැයි ටෙක්නොලොජි කරලා මේ සබ්ජෙක්ට් වලදී ටෙක්නොලොජි කරලා ඔයාලට යන්නේ හැකියාව තියෙනවා. හරි. හරි. එතකොට මේ BST විෂය ගත්තොත් හරිද? BST විෂය ගත්තොත් ඔයාලට ලකුණු හැදෙන්නේ මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් BST වලට ඔයාලට ලියන පේපර් එකට 70%යි සහ ඔයාලට ප්‍රැක්ටිකල් කියලා එකක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් වලට 30%ක් හම්බ වෙනවා. ඒ අනුව තමයි මේ ඔයාලට සම්පූර්ණ ලකුණු 100ක් හම්බ වෙන්නේ. හරිද? ලියන පේපර් එකට ලකුණු 70ක් සහ මොකද ප්‍රැක්ටිකල් වලට ලකුණු 30ක් විදියට ලකුණු 100 හැදෙන්නේ. හරිද? අපි උදේ ඔන්ලයින් පන්තිය තුලදී ඔයාලගේ ප්‍රායෝගික පැත්ත ප්‍රැක්ටිකල් අනිවාර්යෙන් කරනවා.
සහ තියරි ටික කොහොමද කරන්නේ. හරිද? තියරි ටික හරියට කරනවා, ප්‍රැක්ටිකල් ටික හරියට කරනවා. ඒ විදිහට අපි වැඩ කටයුතු ටික කරලා ඔයාලට ඒ එකට යන්න BST වල ඒ එකට යන්න අවශ්‍ය පාර ඔයාලට පෙන්නලා දෙනවා. හරිද? ඒකට යන්න අවශ්‍ය පාර පෙන්නලා දෙනවා. හරිද? හරි. එතකොට අපි බලමු ඔයාලට BST කරලා හරිද BST කරලා ඔයාලට යන්න පුළුවන් රජයේ විශ්වවිද්‍යාල මොනවද කියලා. හරිද? රජයේ විශ්වවිද්‍යාල මොනවද කියලා බලමු. හරිද? ඔයාලා BST කරොත් ඔයාලට හම්බෙන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදී කියන ගෞරව උපාධිය. හරිද? විශ්වවිද්‍යාල වලින් හම්බෙන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදී කියන ගෞරව උපාධිය. හරිද? හරි. එතකොට පුතේ ඔයාලට ඉහළම රිසල්ට් ගත්තොත් හරිද ටෙක්නොලොජි BST කරලා ඉහළම රිසල්ට් ගත්තොත් ඔයාලට යන්න පුළුවන් ශ්‍රී ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල වලට හරිද ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට මොනවද පළවෙනි එක ඔයාලට යන්න පුළුවන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට ගිහිල්ලා ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන්න පුළුවන් ඊට අමතරව පුතේ කොළඹ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන්න පුළුවන්. හරිද? ඊට අමතරව පුතේ ශ්‍රී ලංකා ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන්න පුළුවන්. මේක මගේ කැම්පස් එක. හරිද? ඇත්තටම පුතේ මේ කැම්පස් එකට මම ගියේ මට තියෙන ආසාවට කැම්පස් එකට තියෙන ආසාවට මම කැම්පස් එකට කියන්නේ උසස් පෙළ කරනකොට කැම්පස් එකට ගියා. ඒ ඇති වෙච්ච ආසාව අනුව තමයි මම මේ ඌවවෙල්ලස්ස කියන කැම්පස් එකට ගියේ. පුතේ මෙහෙමයි කිය. ඔයා ඉහළම රිසල්ට් ගත්තොත් ඔයාට ලංකාවේ තියෙන ඕනම විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ අනුව තමයි මම ඉහළින්ම ඌවවෙල්ලස්ස දාලා මේ කැම්පස් එක තෝරගත්තේ. හරිද? හරි පුතේ ඊට පස්සේ යාපනයේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. යාපනයේ විශ්වවිද්‍යාලෙත් ඔයාලට ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන්න පුළුවන්. නගරීර විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඊට අමතරව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට ඔයාලට යන්න පුළුවන්. ගිහිල්ලා ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන්න පුළුවන්. ඊට අමතරව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඒකෙත් ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන්න පුළුවන්. ඊට අමතරව ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඊට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඔය තමයි යන්න පුළුවන් විශ්වවිද්‍යාල. හරිද? හරිද? එතකොට මේ වෙනකම් ශ්‍රී ලංකාවේ කැලණිය සහ පේරාදෙණිය කියන විශ්වවිද්‍යාල වල තාක්ෂණයේ මේ බයොසිස්ටම් ෆැකල්ටි එකක් තිබුණේ නැහැ. ඒ නොදුරේදීම පේරාදෙණිය සහ කැලණියට බයොසිස්ටම් ටෙක්නොලොජි ෆැකල්ටි එකක් එන්න නියමිතයි කියලා මේ වෙද්දි වාර්තා වෙලා තියෙනවා. එතකොට ඔයාලා කොට යන්නේ ෆැකල්ටියට යන්න වාසනාව හම්බෙන්නේ. එතකොට ගොඩක් කට්ටිය ආස කැම්පස් එක යනවා. එතකොට ඔයාලටත් ඒ කැම්පස් වලට ගිහිල්ලා උසස් අධ්‍යාපනය හදාරන්න වාසනාව ලැබේ. ඔයාලා කාලෙ වෙද්දි මේ පාර කැම්පස් කොටාවම ඕනමයි අපිට එක බලාගන්න වෙන්නේ. හරිද? එතකොට පුතේ දැන් ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්නේ හැකියාව. මම කියවනේ ඉහළම රිසර්ච් කරන කට්ටියට ජෛව පද්ධති තාක්ෂණවේදී හදාරලා කැම්පස් වලට යන්නේ හැකියාව තියෙනවා. හරි. ඊළඟට පුතේ වාට කැම්පස් යන්න බැරි වුණා. හරිද? ඒ කියන්නේ A තුනක් තිබෙත් නැහැ. A දෙකයි B එකක් තිබෙත් නැහැ. A එකයි C දෙකක් තිබෙත් නැහැ. A B C තිබෙත් නැහැ. ඊට පස්සේ B තුනක් තිබෙත් නැහැ. ඔයගේ ඉහළ රිසර්ච් එකක් තිබුණේ නැහැ. ඔයාලට කැම්පස් යන්න බැරි වුණා. මොකද කරන්නේ? කැම්පස් යන්න බැරි වුණත් මෙන්න මේ තාක්ෂණවේදී විෂය ධාරාව වලින් ඔයාලට යන්න පාරවල් ගොඩක් හදලා තියෙනවා. කැම්පස් යන්න බැරි ළමයෙකුට උනත් මේ තාක්ෂණවේදී විෂය ධාරාව කරලා ඔයාලට යන්න පාත් ගොඩක් හදලා තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. හරිද? එතකොට තියෙනවා මීට අමතරව විශ්වවිද්‍යාලවල පහත සඳහන් උපාධි පාඨමාලාද හැදෑරිය හැකියි. හරිද? මේ ඔයාලට ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධියට අමතරව මෙන්න මේ වගේ උපාධිත් ඔයාලට හදාරන්න පුළුවන් කැම්පස් වල මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල. හරිද? ඉගෙනම රිසර්ච් ගන්න කට්ටියට මම ඔයාලට PDF එක දාලා තියෙනවා. මේවා ගැන බලන්න, මේවා ගැන ඔයාලට දැනගන්න ඕන දේවල් මගෙන් අහන්න. හරිද? තව විස්තර දැනගන්න පුළුවන්. හරිද? මම කියවනේ කැම්පස් යන්න බැරි කට්ටියට කැම්පස් යන්න බැරි වුණොත් ඉහළම රිසර්ච් එකක් දාලා මොකද කරන්න පුළුවන්? හරිද? ටෙක්නොලොජි කරන කට්ටියට කැම්පස් යන්න බැරි වුණොත් ඔයාලට යුනිවටෙක් කියලා, ඒ කියන්නේ රත්මලාවනේ තියෙන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල කියලා
ඒක ප්‍රධාන විශ්වවිද්‍යාල ධාරාවේ තියෙන එකක් නෙමෙයි. හරිද? ඔයාලට ප්‍රධාන විශ්වවිද්‍යාල ධාරාවට යන්න ලකුණු මදි වුණොත් ඔයාලට පුතේ මෙන්න මේ රත්මලානේ තියෙන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔයාලට උපාධියක් හදාරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුතේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඔයාලට හම්බෙන උපාධියක් අවුරුදු 4යි. ඒ කියන්නේ ගෞරව උපාධියක්. හැබැයි මේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලේ ඔයාලට හම්බෙන්නේ අවුරුදු 3ක උපාධියක්. මේ ගෞරව උපාධියක් නෙමෙයි. හැබැයි මේකත් හොඳ උපාධියක්. හරිද? හරි. එතකොට ඔයාලට කැම්පස් එකකට යන්න බැරි වුණොත් මෙන්න මේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔයාලට උපාධියක් හදාරන්න පුළුවන්. ඊට අමතරව පුතේ සාගර විශ්වවිද්‍යාලය ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් ඕෂන් යුනිවර්සිටි කියලා. ඔන්න ඔය ඕෂන් යුනිවර්සිටි එකට ගිහිල්ලා ඔයාලට උපාධියක් හදාරීමේ හැකියාව තියෙනවා. මේවා පුතේ ඔක්කොම මේ නොමිලේ. හරිද? මේවා ඔක්කොම ඊට අමතරව KDU ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියලා තියෙන ඔයාලට ඒකට ගිහිල්ලත් ඔයාලට උපාධියක් හදාරන්න පුළුවන් ප්‍රධාන විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණොත්. හරි. දැන් කැම්පස් ගැන කතා කරා. හරි. ඒකටත් යන්න බැරි වුණොත් මොකද කරන්නේ මොකද? ඒකටත් යන්න බෑ. ඔයාලට ඊට අමතරව විද්‍යාපීඨය කියන්නේ ඔයාලට ගුරුවරයෙක් එහෙම වෙන්න කැමති නම් විද්‍යාපීඨ දාන්න හැකියාව තියෙනවා මෙන්න මේ පාඨමාලා වලට. හරිද? හරි. ඊට අමතරව පුතේ ඔයාලට තවත් රිසල්ට් එක අඩු වුණොත් මොකද කරන්නේ? යුනිවර්සිටි කොලෙජ් කියලා ටෙක්නොලොජි කරපු අයට හදලා තියෙනවා මොකද විශ්වවිද්‍යාල විද්‍යා ආයතන කියලා. ඔයාලට විශ්වවිද්‍යාල විද්‍යා ආයතන වලට ගිහිල්ලා හරිද? ඔයාලට විශ්වවිද්‍යාල විද්‍යා ආයතන වලට ගිහිල්ලා ඔයාලට විශ්වවිද්‍යාල විද්‍යා ආයතන වලට ගිහිල්ලා ඔයාලට ඒකේ පාඨමාලාවක් හැදෑරීමේ හැකියාව තියෙනවා තාක්ෂණ වේදය කරලා. හරිද? එතකොට පුතේ ඔයා තාක්ෂණ වේදය කරා කියලා ඔයා කොහෙවත් අතරමං වෙන්නේ නැහැ. ඔයාලට කැම්පස් යන්න බැරි වුණොත් ඔයාලට යුනිවර්සිටි කෝෂන් යුනිවර්සිටි KDU වගේ තැන් වලට යන්න පුළුවන්. ඒ යන්න බැරි වුණොත් ඔයාලට යුනිවර්සිටි කොලෙජ් විද්‍යාපීඨ වගේ තැන් වලට යන්න පුළුවන්. හරිද? ඔයාලට යන්න පාත් කොට ඔයා ගැල් ළමෙක් වුණත් ඔයා පිරිමි ළමෙක් වුණත් ඔයාට යන්න හොඳ පාරක් මේ ටෙක්නොලොජි තුලින් හදලා තියෙනවා. ඇයි මේ තාක්ෂණික තාක්ෂණයත් එක්ක යන්නේ ටෙක්නොලොජි කියන එක බෑ නැතුව බෑ. ඒ හින්දා ටෙක්නොලොජි වලට තියෙන පාරවල් ගොඩක් හදන්න ඕනේ. ඒ හින්දා රජය තාක්ෂණය සහ දැන් මේ අලුතෙන්පත් වුණ ආණ්ඩුව තාක්ෂණය සහ විද්‍යාගණිත කියන විෂය ධාරාවන් වලට මූලික තැනක් දීලා ඒවා අලුතෙන් ඉස්කෝලවල පටන් ගන්න කියලා ලොකු ඩිමාන්ඩ් එකක් දීලා තියෙනවා. මොකද මේ ටෙක්නොලොජි එක අපිට ඉස්සරහට යන්න බෑ. හරිද? අපිට රටක් විදියට ඉස්සරහට යන්නත් බෑ. අපිට මිනිස්සෙක් විදියට ඉස්සරහට යන්නත් බෑ තාක්ෂණය නැතුව. එහෙනම් ටෙක්නොලොජි එකත් එක්ක තමයි ඉස්සරහට ඩිමාන්ඩ් එක හැදෙන්නේ. ඒ ඩිමාන්ඩ් එකට ඔයා සරිලන මිනිස්සෙක් වෙන්න මේ A level විභාගයේ හොඳ දෙවලමක් කරගන්න ඔයාට සාර්ථක ගමනක් යන්න පුළුවන්. හරිද? එතකොට ඔයා BSc කරන්න ආව නම් ඒක හරියට කරලා ඔයා ප්‍රධාන විශ්වවිද්‍යාලය මම කියන්නේ අර පහළ තියෙන යුනිවර්සිටි කොලෙජ් එක ඒ වගේ දේවල් නෙමෙයි. ඔයා මූලික ටාගට් එක තියෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යනවා කියන එක. හරිද? ප්‍රධාන විශ්වවිද්‍යාලයකට යනවා කියන එක තමයි මූලික අරමුණ තියෙන්න ඕනේ. ඒකට මුලින් ඉඳන් වැඩ කරන්න A level කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මුලින් ඉඳන් වැඩ කරොත් හරියට වැඩ කරොත් කැම්පස් යනවා කියන එක නැති. හරිද? කැම්පස් යනවා කියන එක නැති. ඒ දේ මම දන්නවා. ඒ විදිහට කරලා තියෙනවා. ඒ දේ ප්‍රැක්ටිකලි දන්න හින්දා තමයි අපි කියන්නේ. හරිද? අපි ඔයාලට ඒ කියන්නේ අපි අපේ පැත්තෙන් කරන්න ඕනේ දේ. ඔයාලට විශ්වවිද්‍යාලයට යන්න අපේ පැත්තෙන් කරන්න ඕනේ මඟ පෙන්වීම අපි අනිවාර්යෙන් කරනවා. අපේ ක්ලාස් වල පේපර්ස් කරනවා, ප්‍රැක්ටිකල් කරනවා, monthly test කියලා ඒවා කරනවා. ඔයාලට report card එකක් හම්බ වෙනවා. ඒ report card එක අනුව ඔයාලට මේ test වලට ලකුණු දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒවල ප්‍රස්තාර ගහලා ඒ ප්‍රස්තාර වල ඔයාලගේ ලකුණු උච්චාවචනය අඩු වෙනවද වැඩි වෙනවද කීක මාසවල කොහොමද කියලා ඒවා බලා ගන්න පුළුවන්. එක එක වැඩ ගොඩක් කරනවා මේ පන්තියේ. එතකොට ඔයාලට ඒ දෙයකට යන්න අවශ්‍ය පාර අපි මේ පන්තිය තුලදී හදලා දෙනවා බුදු. හරි. හරි. එතකොට ඔන්ලයින් ලාන්තියේ ළමයි මොකද ටියුට්ස් ගන්න. හරිද? ටියුට් එක ටියුට් ඔයාලට එවන්න ඕනේ, පේපර්ස් ඔයාලට එවන්න ඕනේ. එයා ඊට අමතරව report book ඒවා ඔක්කොම එවන්න. එතකොට බුදේ ඔයාලට අවශ්‍ය ටියුට්ස්, report book, papers ඔයාලගේ ගෙදරටම අපි එවනවා. හරිද? ඒවා අපි ඔයාලගේ ගෙදරටම අපි එවනවා. හරිද? හරි. මේ වෙද්දිත් අපි ඔයාලගේ BST වල පළවෙනි පාඩමට අදාළ ටියුට් එක මේ වෙද්දිත් අපි හදලා තියෙනවා මේ වෙන විදියට
colors color tunes හරිද එතකොට මේක තමයි ඔයාලගේ පළවෙනි පාඩම ටනල් ටියුට් එක එතකොට මේක අපි ඔයාලගේ ඉස්සරහට අපි ඔයාලගේ ගෙදරට එවනවා ඊළඟට report book එකක් තියෙනවා ඒවත් ගෙදරට එවනවා හරිද paper ඒ කියන්නේ මේ ටියුට්ස් ඒ දේවල් කිසිම බාධාකින් තොරව ඔයාලා ඔන්ලයින් ළමයෙක් වුණා භෞතික පන්තියක ඉන්න ළමයෙකුට සමානවම අපි දේවල් කරනවා එක දෙයයි වෙනස් වෙන්නේ භෞතික පන්තියේදී අපි ඔයාලා මූණට මූණ හම්බ වෙනවා හැබැයි මේක ඔන්ලයින් මාධ්‍යම වර්චුවල් මාධ්‍යම ඔස්සේ තමයි ඔන්ලයින් එකේදී හම්බ වෙන්නේ වැඩ ටික ඒ විදිහටම වෙනවා හරිද හරි එතකොට ඔන්ලයින් ළමයෙකුට තියෙන බෙනිෆිට්ස් ගැන කතා කරමු ඔන්ලයින් ළමයෙකුට තියෙන වාසි ගැන පුතේ ඔයාලා ඔන්ලයින් පන්තියකට ආපුවාම ඒකේ තියෙන වාසියක් තමයි ඔයාලා සමහර විට පැය ගණන් භෞතික පන්තියකට යන කාලය නාස්ති වෙනවා නේද? හරි. ඔයාලා ප්‍රධාන නගරයක තියෙන භෞතික පන්තියකට යන කාලේ ඉඳන් පැයක් කියන්නේ ගන්න බෑ ඉන්න බෑ ගත්තොත් පැය දෙකක් දවසේ යනවා ඔයාලා ක්ලාස් එකකට ගිහිල්ලා එන්න. හරිද? මේ කාලේ දුර වෙනවා ඔන්ලයින් පන්තියකට එන එකේ. සහ ඔයාලට තියෙන මහන්සිය අඩු වෙන්නේ ඔයාලට ගෙදර ඉඳන් ෆන් එකේ මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරිද? එකම දේ තියෙන්න ඕනේ පුතේ ඩිසිප්ලින් එක. හරිද? ඔන්ලයින් ළමයෙකුගේ තියෙන්න ඕනේ එකම දේ ඩිසිප්ලින් එක, සෙල්ෆ් ඩිසිප්ලින් එක. ඔයාට අවශ්‍ය වෙන්න ඕනේ. ඔයාට අවශ්‍ය වෙලා මේ වැඩේ කරනවා. ඔයා ටීවී බලවත් ඔයා වෙන මොකක් හරි ටෙලිග්‍රෑම් එකක් බලවත් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බෑ. හරිද? ඔයා ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ටෙලිග්‍රෑම් එකක් බලනවා ඒක බලන්න. හරිද? ටෙලිග්‍රෑම බලයි ක්ලාස් එකට සම්බන්ධ වෙවි ටීවී බලයි මේ වැඩේ කරන්න බෑ. ඒක තමයි ඔයාලගේ සෙල්ෆ් ඩිසිප්ලින් එක ඕනේ කියන්නේ. හරිද? ඔයාලගේ ඩිසිප්ලින් එක අනිවාර්යෙන් ඕනේ. ඔයාට අවංක වෙලා මේ වැඩේ කරගන්න ඕනේ. හරිද? අන්න එතකොට තමයි පුතේ ඔයාලගේ මේ වැඩේ සාර්ථකව කරගෙන යන්නේ හැකියාව තියෙන්නේ. හරිද? හරි. එතකොට අපි ලස්සනට වැඩ ටික කරගෙන යනවා. ඔයාලා අවශ්‍ය ටියුට්ස් එවනවා. හරිද? එතකොට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න. හරිද? හරිද? එතකොට මේ ඔයාලගේ සෙල්ෆ් ඩිසිප්ලින් එක තියාගන්න. ඒ කියන්නේ ඔයාලා ඔයාටම අවංක වෙලා. හරිද? ඔයාටම අවංක වෙලා මම මේ පන්ති ඉවර වෙනකම් වෙන වැඩක් කරන්නේ නැහැ. වෙන දෙයක් වෙන කොහෙවත් යන්නේ නැහැ කියලා ඔයාටම අවංක වෙලා මේ වැඩේ සෙල්ෆ් ඩිසිප්ලින් එකක් ඇතුව කරන්න. එතකොට ඔන්ලයින් පන්ති කියන දේ පහසුයි ඔයාලට. හරිද? පහසුයි. එතකොට තමයි ඔයාලට ඉහළ රිසල්ට් එකක් දාන්න පුළුවන් වෙන්නේ. හරිද? ඔයාලගේ පළවෙනි ටියුට් එක එතකොට ඔයාලට ලැබෙනවා. හරිද? ඉදිරි දවස් ටික තුල ඔයාලට ලැබෙයි. හරිද? එතකොට ඔයාලා ටියුට් ගන්න මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. හරිද? ඔයාලා ටියුට් ගන්න මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. ඔයාලා පුතේ මේ මාසෙම ෆ්‍රී. හරිද? ඔන්ලයින් ළමයින්ට මේ මාසෙ ෆ්‍රී. අපි භෞතික පන්ති ෆ්‍රී කරන්නේ. හරිද? එතකොට ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලව සම්බන්ධ කරන්න මේ වැඩේට. හරිද? ඔයාලගේ DST කරන යාළුවෝ ඉන්නවා නම් එයාලව සම්බන්ධ කරන්න. එයාලට ඇවිල්ලා බලන්න කියන්න. මොකද අපි මේ මාසෙ ෆ්‍රී කරන්නේ කිසිම කාස්තුවක් අය කරන්නේ නැහැ. මොකද ඔයාලට බලන්න පුළුවන්. හරිද? එතකොට පුතේ ඔයාලගේ මේ ටියුට් එක ඔයාලා ගෙදරට එවනවා. හරිද? ෆ්‍රී එවන්න මේක. එතකොට මේ මාසෙ තුලදී පන්ති ගාස්තු නැහැ ෆ්‍රී. අපේ වැඩ පිළිවෙල ඔයාලට මේ මාසෙදි බලා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. හරිද? එතකොට ඔයාලටම අදාළ report book එකක් තියෙනවා. ටියුට්ස් එවනවා. ඒ දේවල් ටික අපේ ඉස්සරහදී දැනුවත් කරන්න. හරිද? හරිද? එතකොට මේ ඔයාලා මේ ටියුට් එක ගන්න කොහොමද? හරිද? ටියුට් එක ගන්න මෙන්න මෙහෙමයි පුතේ. හරිද? ඔයාලගේ නමයි ලිපිනයයි අපිට WhatsApp එකක් දාන්න. හරිද? හරිද පුතේ? නම සහ ලිපිනය WhatsApp කරන්න. හරිද? අපේ WhatsApp නම්බර් එකක් අපේ පෝස්ට් වල තියෙනවා. එතකොට WhatsApp කරන්න. හරිද? හරි. එතකොට WhatsApp කරලා ඔයාලා එව්වට පස්සේ අපි ඔයාලගේ ටියුට්ස් ඒ ටික දවසක් ඇතුළත උපරිම දවස් දෙකක් දවස් දෙකක් ඇතුළත ඔයාලගේ ගෙදරටම එන්න අපි ක්‍රම හදලා තියෙනවා. හරිද? හරිද? මේ විදිහට තමයි අපි වැඩ ටික යන්නේ. හරිද? අපේ වැඩේ ඔයාලගේ ඉරිදා තමයි අපි පන්තියේ තියන්න තීරණය කරලා තියෙන්නේ. හරිද? ඉරිදා 6-8 කියන ටයිම් එකේ හවස 6-8 කියන ටයිම් එකේදී ඔයාලා රැඩ් ලේසිය කොහොමද ගෙදර ඉන්නවා. ලේසි වැඩේ
වැඩ ටික කම්ප්ලීට්ලි අපි කරගෙන යනවා. හරිද එහෙනම් ඔයාලා යාළුවොත් එක්ක මේ සිහිරිදා හවස 6ට වැඩේට සම්බන්ධ වෙන්න. හරිද වැඩේට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන ලස්සනට පිළිවෙලට අපි වැඩක් කරගෙන ඔයාලගේ ඒකක් දක්වා ඉන්න පාර පෙන්වමු. හරිද? එතකොට පුතේ මගේ නම අශාන් ගුණවර්ධන. හරිද? අශාන් ගුණවර්ධන නම. හරිද? මගේ නම අශාන් ගුණවර්ධන. එතකොට ඔයාලා වගේම මම BSc කරලා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඉහළම සම්මානක ලබාගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා මේ වෙද්දී අවසන් වසරේ මේ උපාධිය මෙයා අවුරුදු සැප්තැම්බර් වලින් ඉවරයි. එතකොට උපාධිධාරී විදිහට ඒ තියෙන අත්දැකීමුත් එක්ක අපි ඔයාලට පාර පෙන්නනවා කොහොමද යන්නේ කියලා. නම්බර එක 0.78යි 99යි 65යි 718 0.78යි 99යි 718 ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට මැසේජ් එකක් දාලා අහන්න. ඊට අමතරව ටියුට්ස් ගන්න මේකට මැසේජ් එකක් දාන්න. ඔයාලගේ නමයි ඇඩ්‍රස් එකයි. හරිද? එතකොට ඔයාලා ගෙදරටම අපි ටියුට්ස් ටික එවනවා. එතකොට අපි මේ ඉරිදා ඉඳන් අපේ වැඩේ කරගෙන යනවා. අපි ඉරිදාට කරන්නේ විෂය ගැන හඳුන්වලා දෙන එක. විෂය ගැන හැඳින්වීමක් දෙන එක තමයි අපි මේ ඉරිදාට කරන්නේ. හරිද? හරි එතකොට ඔයාලගේ යාළුවොත් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙන්න යාළුවෝ දැනුවත් කරන්න උදේම හරිද අපි සාමාන්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා අඩුයි. ඒ හින්දා අපි ළමයි මාර්ගෙන් තමයි ඔයාලගේ දැනුවත් කිරීම කරන්නේ. ඒක ඔයාලා යාළුවෝ දැනුවත් කරන්න. හරි. එහෙනම් අපි මේ විදිහට අපි සම්මන්ත්‍රණය ඉවර කරනවා. ඔයාලට මොනවද තියෙනවද ගැටලුවක් ඕන වෙලාවක WhatsApp message එකක් දාලා අහන්න ගැටලුවක් නැහැ. හරිද එහෙනම් ආයිබෝවන් මොනවද ප්‍රශ්න තියෙනවද අහන්න පන්තියට සම්බන්ධ වෙන්න. ආයිබෝවන්